Hello guys, සාධනය පිළිගන්න අපේ YouTube channel එකට. අද මම කියලා දෙන්නේ කොහොමද Windows තුල වෙනම operating system එක install කරන්නේ කොහොමද කියලා. හරි. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Kali Linux කොහොමද install කරන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ web browser එකට ඇවිල්ලා type කරගන්න ඕනේ VMware download කියලා. ඊට පස්සේ මේ මෙතන VMware download කියලා බටන් එකේ ඒක ක්ලික් කරලා VMware download කරගන්න. එහෙම නැත්නම් මේ site එකකින් download කරගන්න. මගේ PC එකේ VMware install කරගෙන ඉඳලා මම ආය download කරන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා ආපහු tab එකට ඇවිල්ලා ඔයාලට අවශ්‍ය කරන operating system එකේ ISO image එක download කරගන්න ඕනේ. මම අද Kali Linux download කරන්න හිතුවම Kali Linux ISO කියලා ගහලා VMware download කියලා ගහලා enter කරනවා. ඊපස්සේ මම යනවා මේ get Kali Linux කියන වෙබ්සයිට් එකට. ඒකේ virtual machine කියන එක ක්ලික් කරලා ඔයාලගේ operating system එකේ bit එක දානවා. මම මෙතන මගේ machine එක 64 bit එකකින්ද 64 bit එක මෙතන දෙනවා. ඊට පස්සේ VMware කියන එක මෙතන download කරගන්න ක්ලික් කරලා මම download කරන්නේ නැහැ මම කලින් මේක download කරලා තියෙන නිසා. ඊට පස්සේ ඔයාලා VMware එක download කරගත්තට පස්සේ ඒක normal software එක install කරනවා වගේ install කරන්න තියෙනවා. next දීලා ඔයාලට install වෙන්න. ඊට ඔයාලගේ search bar එකට ගිහිල්ලා VM type කරන්න ඕනේ VMware කියලා. ඊට පස්සේ ඒක open කරගන්න ඕනේ. ඔයාලට මම පැහැදිලිව පේන එක full screen දාන්න. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන open virtual machine කියලා ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ machine එකේ තියෙන ISO file පෙන්නනවා. මම මෙතන Kali Linux VMware 64 bit කියන එක තෝරගෙන open වෙනවා. ඊට ටික වෙලාවක් යනවා. හරි. දැන් අපේ virtual machine එක හදලා ඉවරයි. ඔයාලට මෙතනින් පුළුවන් edit virtual machine settings කියලා මේකේ කොච්චර GB ගානක RAM එකක් දෙනවද ඊට පස්සේ කොච්චර hard එකක් දෙනවද මේක ඒ ටික කරන්න. ඊපස්සේ processor එකේ cores කොච්චරක් දෙනවද කියලා මම මෙතන cores 3ක් දෙනවා. ඊට පස්සේ hard එක කොච්චරද ආගේ ඔක්කොම ඔයාලට මේකේ වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමේට ඔයාලා හදාගත්තට පස්සේ මෙතන play virtual machine කියන බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලා මේ message එකක් ඒකට okay දෙන්න. ඉතින් ඔයාලගේ VMware install වෙන. හරි. remind me later කියලා now continue nanti අපේ Linux machine එකේ image එක හරි දැන් අපේ virtual machine එක download වෙලා ඉවරයි. okay Linux වල password එකේ ඉන්නේ Kali කියලා. yes username එකත් Kali. මෙතනට පස්සේ මෙතන
කොටුවක් වගේ icon එකක් තියෙනවා. ඒ ක්ලික් කරලා ෆුල් ස්ක්‍රීන් දාගත්තා අපේ වින්ඩෝ එක. මේ තියෙන්නේ අපේ ඔපරේටින් සිස්ටම් එක. හරි. මම දැන් මේක පොඩ්ඩක් සයිස් එක අඩු කරන්න ස්ක්‍රීන් එකේ. ඊට පස්සේ දැන් අපි අපේ ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගත්තා.